ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අරන් ආවා ඔයගොල්ලන්ට වටිනා ඉඩම් නිවාස 6ක් අරන් ආවා දිස්ත්‍රික් මට්ටමින්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. අද ඉතින් අංක එකට අරන් ආපු නිවස පිහිලා තියෙන්නේ පොල්ගහවෙල නගරයට ආසන්නව තමයි නිවස පිහිලා තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණ නොවන නිවසක්. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 13ක භූමියක් තියෙනවා. ඒ වගේම නිදන කාමර දෙකක් තියෙනවා, සාලයක් තියෙනවා, කැම කාමරයක් තියෙනවා, වෘතැංගියක් තියෙනවා. ඒ වගේම টয়ලට් බාත්රූම් තියෙනවා. ඉතින් සියලුම පහසුකම් තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම කාමර දෙකක් සහ බාත්රූම් එක ටයිල් කරලා තමයි තියෙන්නේ. ඉතින් නිවසට පිවිසීමට අඩි 9ක මාර්ගයකොත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ස්වභාවික ආපදා කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. නිදහස් පරිසරයක් තියෙනවා. ඒ වගේම පොල්ගහවෙල නගරයට කිලෝමීටර් 1කමාරක දුරක් තියෙනවා. ඉතින් මේකේ ඔප්පු ගැන සඳහන් කරනවා නම් නිරෝල් සින්නක් කරොප්පුත් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නමරම පවර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 60ක්. ඉතින් වැඩි විස්තර දැනගන්න මේකත් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. අංක දෙවෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා අයිටමක් සහ නිවසක් අරන් ආවේ. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ ඉබ්බාගම ගොකරැල්ල ප්‍රදේශයේ. ඉතින් අඩුවට මිලදී ගන්න පුළුවන්. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 30ක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, මුළු තැංගියක්, টয়ලට් බාත්රූම් එක තියෙනවා. ඒ වගේම නිවසට අල්ලම තමයි টয়ලට් බාත්රූම් තියෙන්නේ. ඉතින් නිවසට ජලය සහ විදුලියත් අරගෙන තියෙනවා. ඒ වගේම නිවසේ සිට ප්‍රධාන මඩගල්ල පාරට තියෙනවා කිලෝමීටර් 1ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම ගොකරැල්ල කඳුලව කාපට් මාර්ගයට මීටර් 50ක් වගේ තියෙනවා. ගොකරැල්ල නගරයට කිලෝමීටර් 4ක් තියෙනවා. ඉතින් සියලුම පහසුකම් වලින් අංග සම්පූර්ණයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ නිරෝල් සින්නක් කරොප්පු තියෙනවා. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 26ක්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට මේකත් මිලදී ගන්න පුළුවන්. අංක 3 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක් සහ ඉඩමක්. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ වීරවැල නගරයට ආසන්නව. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 40ක භූමියක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, සාලයක්, කුස්සියක්. ඒ වගේම වැසිකිළිය සහ ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම ඉඩමේ තිබෙනවා පළදාව නෙලන පොල් ගස් දෙකක්, අඹ ගස් දෙකක්, හැමරැල්ලා දෙහි සුදු හඳුන් ගස් 5ක්, මොරුංගා සහ වටිනා ගස් වර්ග රාශියක්ම තියෙනවා. ඉතින් ඉඩමේ සිට වීරවැල හන්දියට තියෙනවා කිලෝමීටර් 2ක් තියෙනවා. ඒ වගේම තිස්ස මහාරාමය ලුණුගම්මේහර බස් මාර්ගයට තියෙනවා මීටර් 100ක් තියෙනවා. ඒ වගේම කාපට් මාර්ගයට මුහුණලා තමයි ඉඩම ඉතින් පිහිටලා තියෙන්නේ. ඉතින් සින්නක් කරපු නෑ මේකේ රණ භූමිය තමයි ඔප්පු තියෙන්නේ. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 23ක්. ඉතින් වැඩි විස්තර දැනගෙන මේකත් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. අංක 4 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක්. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ කුරුණෑගල 5 පාරේ පිදුරුවැල්ල ටොයිකෝ බස් මාර්ගයට මුහුණලා තමයි නිවස පිළිලා තියෙන්නේ. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15ක භූමියක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා කාමර එකක්, කැම කාමරයක් සහ මුළු තැංගියක් තියෙනවා. ඒ වගේම බාත්රූම් එක සහ টয়ලට් එකක් තියෙනවා. ඒ වගේම ඉඩමට ජලය සහ විදුලියත් ලබාගෙන තියෙනවා. ඉතින් නිදහස් පරිසරයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ස්වභාවික ආපදා කිසිවක් නැහැ. ඉතින් ව්‍යාපාරික ස්ථානයකටත් වඩා සුදුසුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සියලුම පහසුකම් වලින් අංග සම්පූර්ණයි. ඒ වගේම මේකේ පිරිසුදු සින්නක් කරොප්පු තියෙන හින්දා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ නමට පැතින් පවරා ගන්න පුළුවන්. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 26යි 50ක්. ඉතින් වැඩි විස්තර දැනගෙන ඔයගොල්ලන්ට මේකත් මිලදී ගන්න පුළුවන්. අංක 5 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ ඔයගොල්ලන්ට තවත් අඩුවට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක්. ඉතින් මේ නිවස පිළිලා තියෙන්නේ ගම්පහ නිට්ටඹුව අත්තනගල්ලේ තමයි නිවස පිළිලා තියෙන්නේ. ඉතින් වටිනා නිවසක්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට අඩුවට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඉක්මනින් විකුණා ගන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 7ක භූමියක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, සාලයක්, මුළු තැංගියක් සහ නාන කාමරයකුත් තියෙනවා. ඒ වගේම නිවසට ජලය සහ විදුලියත් ලබාගෙන තියෙනවා. ඉතින් නිදහස් පරිසරයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ස්වභාවික ආබාධයක් කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම
නුවර ප්‍රධාන පාරට කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. ඉතින් නිට්ටඹුව නගරයට කිලෝමීටර් 4යි. ඉතින් ඕගොල්ලන්ට සියලුම පහසුකම් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ නිරෝල් සෙන්නක් කරප්පුත් තියෙනවා. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 35ක්. ඕගොල්ලන්ට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් සිදු කරගන්න පුළුවන්. දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අංක 6 වෙනි ස්ථානට ඉතින් අරන් ආවේ අවසාන නිවස තමයි ඉතින් අරන් ආවේ. ඉතින් වටිනාම නිවසක්. ඉතින් මේකත් ඉතින් මේ නිවස පිළිලා තින්නේ මතුගම පැලවත්තේ තමයි නිවස පිළිලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන මාර්ගයට මුහුණලම තමයි ඉඩම පිළිලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 13ක භූමියක් තියෙනවා. ඒ වගේම නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, කැම කාමරයක්, මුළු තැන්ගියක් තියෙනවා. ඒ වගේම බාත්රූම් එකකුත් තියෙනවා. ඉතින් නිදහස් පරිසරයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ස්වභාවික ආබාධ කිසිවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිවසට ජලය සහ විදුලියත් ලබාගෙන තියෙනවා. ඉතින් මේකේ තේ වගා කරලා තමා තියෙන්නේ දැන්ට ඉතින් ආදායමක් ලබන ඉඩමක් සහ නිවසක් ඉතින් මේක. ඉතින් සියලුම පහසුකම් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් නිරෝල් සින්නක් කරොප්පුත් තියෙනවා. ඉතින් මේකේ මිල සඳහන් කරන්නේ ලක්ෂ 26ක්. ඉතින් මිල වෙනසක් සිදු කරගන්න පුළුවන්. දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අදට ඉතින් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.